වාසනාවන්ත දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න අදත් පොසිටිව් වීඩියෝ එකක් අරගෙන බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි ආවා. ලස්සන දවසක් කියන්නේ ජීවිතේට සුන්දර කාලයක්. ඒ වගේ දවසක් ජීවිතේට උදා වුණාම අපිට ඒ දවස ජීවිත කාලයටම මතක තියෙනවා. ඉතින් විශ්වෙන් ඔයාට අද ලබා දෙන පළමු පණිවිඩය වෙන්නේ මේ තමයි උදා වෙලා තියෙන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය ඔයාට ඉදිරියේදී කවදාවත් අමතක නොවන. ඉතින් ඔයාට මේ විශ්වයෙන් ලබා දෙන ඉංගියට ඔයා ස්තුතිවන්ත වෙන්න. මොකද ඔයාට මේ විශ්වයේ පණිවිඩ ලැබෙනවා කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඒ වගේම අපේ ජීවිතයට සුන්දරත්වයේ උදා වෙන්න තියෙන ලොකුම බාධකය වෙන්නේ සැකය. මොකද සැකය කියන්නේ අපව පාවා දෙන දෙයක්. අප උත්සාහ කිරීමට පවා බියගන්වන දෙයක්. ඉතින් විශ්වයෙන් ඔයාට මේ වෙලාවේදී කියා සිටින්නේ ඔයාගේ සැකය දුරලා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ධනාත්මක සිතුවිලි තුලින් කරන්න කියලා. එතකොට ඔයාගේ ජීවිතය සුන්දර වෙන එක කාටවත් නවත්තන්න බෑ. මොකද යහපත් සිතින් යුතුව කරන ඕනෑම දෙයකට විශ්වයෙන් අනිවාර්යෙන්ම ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම විශ්වයෙන් ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා. ඉතින් ඔයාව විශ්වයෙන් තෝරගෙන තියෙනවා ඔයාගේ ජීවිතේ ලස්සනම තැනට ඔයාව යොමු කරන්න. අප සමාජයේ ගොඩක් දෙනා කරන්නේ බාහිර පෙනුමෙන් වෙනස් වීම. ඒකත් අත්‍යවශ්‍ය දෙයක් තමයි. හැබැයි අපි ඇතුළාන්තයෙන් වෙනස් වෙනවා කියන්නේ ඒක වෙනමම දෙයක්. හැබැයි මේ විශ්වයේ පණිවිඩය ලැබපු ඔයාගේ ජීවිතය ඇතුළාන්තයෙන්ම වෙනස් වීමට පටන් අරගෙන තින්නේ. ඔයාගේ ඇතුළාන්තය ධනාත්මක වෙනවා කියන්නේ ඔයාගේ ඉදිරිය ඔයාටවත් හිතා ගන්න බැරි තරම් ධනාත්මක වෙනවා. මොකද මේ විශ්වයේ පණිවිඩය හැමෝන්ටම ලැබෙන දෙයක් නෙවෙයි. බොහෝම සුළු පිරිසකට ලැබෙන දෙයක්. ඉතින් මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබුණේ ඔයා ඇත්තටම ගොඩක් සුවිශේෂී කෙනෙක් නිසා. ඉතින් මේ විශ්වයේ පණිවිඩය ලබන ඔයාගේ ජීවිතය ඇතුළාන්තයෙන්ම වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඇතුළාන්තය වෙනස් වෙනවා කියන්නේ ඔයාගේ ජීවිතය පොසිටිව් වෙනවා. ඔයාගේ ජීවිතේ පොසිටිව් වෙනවා කියන්නේ ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාගේ ජීවිතයට පහසුවෙන්ම ළඟා කර ගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඉතින් අද බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි ඔයාලට කියලා දෙනවා කොහොමද තව තවත් ඔයාගේ ජීවිතයට ධනාත්මක සිතුවිලි එකතු කරගන්නේ කියලා. ඔයා හොඳින්ම මතක තියාගන්න ඕන පොසිටිව් ජීවිතයක් කියන්නේ තමන්ගේ ජීවිතයට ඕනම දෙයක් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් ජීවිතයක් කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ තව තවත් ධනාත්මක කරගන්න මෙන්න මේ අභ්‍යාසය හැමදාම කරන්න. ඔයාට තියෙන්නේ සුදු A4 එකකුයි පෑනකුයි ගන්න විතරයි. ඒ අරගෙන ඔයාට පුළුවන් මම මේ දැන් කියන දේවල් ඒ කොලේ ලියා ගන්න. මම ධනවත්. මම ශක්තිමත්. මම සාර්ථක පුද්ගලයෙක්. මට යහමින් මුදල් ලැබෙනවා. මම නිරෝගිමත් කෙනෙක්. මට අවශ්‍ය සෑම දෙයක්ම මට පහසුවෙන්ම ලැබෙනවා. ඔයාට පුළුවන් මම මේ දැන් කියපු දේවල් වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා ඒ දේවල් කොලයක පැහැදිලිව ලියාගන්න. ඔයාට පුළුවන් ඒ දේවල් පැහැදිලිව ලියාගෙන හැමදාම රාත්‍රී නිින්දට පෙර මේ දේවල් හඬ නගා කියන්න. හැබැයි ඔයා හොඳින්ම මතක තියාගන්න ඕන ඔයා මේ දේවල් හඬ නගා කියන්න ඕන ඔයා නිින්දට යන්නට පෙර. ඒ කියන්නේ ඔයා මේ දේ කියන්න ඕන වෙන දෙයක් නොකරම නිින්දට යන වෙලාවේදීමයි. මොකද ගොඩක් මිනිස්සු සමාජයේ නිින්දට යන්නේ නෙගටිව් තෝට්ස්, ඒ කියන්නේ ඍණාත්මක සිතුවිලි සමග. හැබැයි ඔයා එතනදී අද ඉඳන් වෙනස් වෙනවා. මොකද ඔයා නිින්දට යන්නේ ධනාත්මක සිතුවිලි සමග. ඔයාට පුළුවන් මේ අභ්‍යාසය සති 3ක්, ඒ කියන්නේ දවස් 21ක් හැමදාම කරන්න. ඔයාට දැක ගන්න පුළුවන් වේවි මේකේ රිසල්ට් එක මොන වගේද කියලා. ඔයාගේ ජීවිතය මොනතරම් පොසිටිව් වෙනවද, මොනතරම් ධනාත්මක වෙනවද කියලා මේ දින 21 අවසානයේදී ඔයාට අනිවාර්යෙන්ම දැනගන්න ලැබේවි. ඔයා මේ අභ්‍යාසය දින 21ක්, ඒ කියන්නේ සති 3ක කාලයක් නිවැරදි ආකාරයෙන් කරොත් ඔයාට හිතා ගන්න බැරි තරම් ලොකු වෙනසක් ඔයාගේ ජීවිතේ සිදු වෙනවා. ඔයාගේ වටපිටාව ඔයාට හිතා ගන්න බැරි තරම් ක්ලීන් වෙනවා. ඔයාගේ වටපිටාවේ ඉතුරු වෙන්නේ ධනාත්මක මයින්ඩ් එකක් තියෙන මිනිස්සු විතරයි. ඒ වගේම ඔයාගේ
වටපිටාවට ධනාත්මක මයින්ඩ් එකක් මනසක් තියෙන මිනිස්සු එකතු වෙනවා. ඒ විශ්වයේ බලවත් ශක්තියින් නිසායි. මොකද නෙගටිව් මයින්ඩ් එකක් තියෙන මිනිස්සු එකතු වුණාම කතා වෙන්නේ එයාලා යම්කිසි මිනිස්සු ගැන, නැත්නම් ඒගොල්ලන්ට වෙච්ච අකරතැබ්බ ගැන, කරදර ගැන. හැබැයි ඔයා මේ අභ්‍යාසය කරන්න පටන් ගත්ත දිනේ ඉඳන් ඔයාගේ වටා එකතු වෙනවා දියුණුව ගැන කතා කරන අය, ඒගොල්ලොන්ගේ සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් එක ගැන කතා කරන අය, ඒ වගේම මොටිවේෂන් එක ගැන කතා කරන අය. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට හිතා ගන්න බැරි තරම් ලොකු ධනාත්මක සිදුවීමක් අනිවාර්යයෙන්ම සිදුවෙනවාමයි. මේ විශ්වය හරි පුදුමාකාරයි කියන්නේ මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ යම්කිසි හේතුවක් නිසා. මොකද බොහෝම සුළු දෙනෙක්ට ලැබෙන මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබුණේම ඔයාගේ ජීවිතයේ අනිවාර්යෙන්ම ධනාත්මක විය යුතු නිසා. ඒ වගේම මේ විශ්වයේ පණිවිඩය සාමාන්‍ය කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. මේ විශ්වයේ පණිවිඩය අනිවාර්යෙන්ම ලැබෙන්නේ ධනාත්මක මනසක් තියෙන කෙනෙක්ට විතරයි. ඔයා මේ විශ්වයේ පණිවිඩය දැක්කනම් ඔයා ඇත්තටම ලොකු ධනාත්මක මනසක් තියෙන සුවිශේෂී පුද්ගලයෙක්. දැන් යම්කිසි කෙනෙක් අහන්න පුළුවන් මේ ධනාත්මක බව හැමෝන්ටම ලබන්න පුළුවන්ද කියලා. ඔව්, ලබන්න පුළුවන්. හැබැයි අවාසනාව කියන්නේ මේ ධනාත්මක බව ලබන්න හැමෝන්ටම සිත් පහළ වෙන්නේ නැහැ. හැමෝන්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට අවස්ථාව ලැබි තිබියදිත් එයාලා ඒක මගහරිනවා. ඉතින් එයාලා ඒ විදිහට අවස්ථාව මගහරිනකොට කොහොමද එයාලගේ ජීවිතේට වාසනාව ආකර්ෂණය වෙන්නේ? හැබැයි මේ වීඩියෝ එක බලන ඔයා නම් ඇත්තටම වාසනාවන්ත කෙනෙක්. ඔයාට හොඳින්ම පැහැදිලි වේවි පොසිටිව් වීම. ඒ වගේම මේ අභ්‍යාසය දින කිහිපයක් කරගෙන යනකොට ඔයාගේ ජීවිතයේ වෙන සුවිශේෂී වෙනස්කම් ගැන ඔයාට එදාට පැහැදිලි වේවි මේ විශ්වයේ තියෙන වටිනාකම. ඉතින් ඔයාට මේ තරම් දේවල් ලබා දෙන මේ විශ්වයට සෑම වෙලාවකම ස්තුති කරන්න අමතක කරන්න එපා. ඔයාට ලැබිලා තියෙන දේවල් වෙනුවෙන්, ඒ වගේම ඔයාට ඉදිරියේදී ලැබෙන්න තියෙන දේවල් වෙනුවෙන් ඔයා අනිවාර්යෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ විශ්වයේ පණිවිඩය ලබන ඔයාට ඇති ඔයාගේ ජීවිතයට ළඟා කරගත යුතු ටාගට්ස් ටිකක්, ඒ වගේම හීන ටිකක් ඔයා අනිවාර්යෙන්ම මේ හීන ඔයාගේ ජීවිතයට ළඟා කරගන්නවමයි. මේ විශ්වයේ පණිවිඩයෙන්ම ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතය හිතා ගන්න බැරි තරම් වෙනසකට ලක්වන බවයි. ඉතින් ඔයාට ඒ දේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ඇක්ෂන්ස්, ක්‍රියාත්මක වීම පමණයි. මොකද ඔයාට විශ්වයෙන් යහපත් සිතින් කරන ඕනෑම දෙයකට අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවාමයි. හොඳයි, එහෙනම් පොසිටිව්ව ජීවිතය දෙස බලන්න කියන ආරාධනයත් සමගින් බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ පොසිටිව් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම ජය වේවා.